වූඩ්ස් බලාපොරොත්තු වූ පිපිරීම සිදුවිය. ඩේලි ඩිස්පැච් පත්‍රයේ පළ කළ එම ඡායාරූපය රට පුරා ඇති ප්‍රධාන පුවත්පත්වල යලි පළ වූ අතර වූඩ්ස්ට සුපුරුදු පරිදි දුරකථනයෙන් තර්ජනය එල්ල විය. පොලිසියෙන් බන්ටු කටයුතු පිළිබඳ කාර්යාලයෙන් සහ ප්‍රවෘත්ති කටයුතු අමාත්‍යාංශයෙන් එල්ල වූ තර්ජනවලට අමතරව නිර්නාමික ගැහැණුන්ගෙන් සහ පිරිමින්ගෙන් එල්ල වූයේ මරණීය තර්ජනය. ඉඳහිට තවත් පත්‍ර කලාවේදියෙකුගෙන් සුබ පැතුම් පණිවිඩයක් නොලැබුණාද නොවේ. මෙම සිද්ධිය නිසා උසාවිය නොගොස් බේරීමට ඔහුට හැකි වූයේ බිකෝ ගැන ලියූ කතුවැකිය නිසාය. එහි සිරස්තලය මෙසේය. බන්ටු ස්ටීවන් බිකෝ කළු ජාතිවාදයේ තර්ජනය. පුවත්පතේ ප්‍රධානම සතුරුව පවා එම කතෘ වාක්‍යයට එකඟත්වය පළ කළහ. කිසිවකුගෙන් හෝ ආරාධනාවක් නොමැතිව මැම්පීලා ඩේලි ඩිස්පැච් කාර්යාලයට කඩා වැදුනාය. ජීන්ස් කලිසමකින් සහ ස්වේටරයකින් සැරසී සිටි ඇය දුටුවන් මවිතයට පත් කරවන සුළු වූවාය. දිගු කොරිඩෝව දිගේ ඇය වූඩ්ස්ගේ කාර්යාලයට ගමන් කළේ කිසිවෙකුට බිය නැති දැඩි ආත්ම ශක්තියක් ඇති තරුණියක මෙන්ය. සිරුරේ හැඩරුව මෙන්ම මනස්කාන්ත ගමන් විලාසයද නිසා කාගේත් නෙත් එකවරම ඇය දෙසට යොමු විය. දකුණු අප්‍රිකාවේ පළාත් බද නගරවල කළු ජාතිකයන් එසේ ආඩම්බර ලෙස ගමන් කිරීම ඇත්තෙන්ම පුදුම සහගත දසුනකි. අමුත්තන් පිළිගන්නා නිලධාරිනිය වන ඈන් හොබොට්ස්ගේ මේසය වෙත පැමිණ ඇය තම අත තිබූ පුවත්පතින් වේගයෙන් මේසයට ගැසුවාය. මේකට වගකියයුත්තා කවුද කියලා දැනගන්න මම කැමතියි. මේ රූමත් කළු තරුණියගේ හැසිරීම ගැනත් ප්‍රශ්නය ගැනත් මවිතයට පත් වූ ඈන් පුවත්පත දෙසට නෙත් යොමු කළාය. වූඩ්ස් බිකෝ ගැන ලියූ කතුවැකිය ඉදිරියට වනසේ පුවත්පත නමා තිබින. ඈන් යලිත් හිස ඔසවා බැලුවාය. ඇය පිළිතුරක් ගැන සිතන්නටත් කලින් මැම්පීලා කාඩ්පතක් පුවත්පතට උඩින් තැබුවාය. දොස්තර මැම්පීලා රම්පිල්. ඇය ගැඹුරු ලෙස කීවාය. තවත් එකක්. ඔහු මාව මුණ ගැහෙන්නේ නැතිනම් පොලිසියට කතා කරන එක හොඳයි. ඔහු වෙනතුරු මම මෙතනින් හෙලවෙන්නේ නැහැ. මේ කළු ගැහැණිය තමා වෙත කළ බලපෑම ගැන තවමත් පුදුම වෙමින් ඈන් හිමිහිට රිසිවරේ අතට ගත්තාය. මිස්ටර් වුඩ්ස්, දොස්තර රම්පීල් කියලා කෙනෙක් ඇවිත් ඉන්නවා. ඈන් ගැන හොඳින් දන්නා වුඩ්ස් පැමිණැත්තේ කල්ලුකු බව ඇගේ කතා විලාසයෙන්ම තේරුම් ගත්තේය. දොස්තර රම්පීල් කිසියම් පුවතක් දීම සඳහා පැමිණ ඇති මහලු ආගමික වෛද්‍යවරයෙකු විය යුතුයයි වුඩ්ස් සිතුවේය. ඔහු ඇතුළට එවන්න. එසේ කියමින් වුඩ්ස් යලිත් ලියන්නට පටන් ගත්තේය. ඈන් වුඩ්ස්ගේ කාමරයේ දොර විවර කළාය. ඩොක්ටර් රම්පීල්. මොහොතක් තම වැඩෙහි යෙදමින් සිටි වුඩ්ස් හිස ඔසවා බැලුවේය. කෝපයෙන් තමා වෙත එන මේ කළු දෙව්දුව දුටු ඔහු පුදුමයට පත්විය. ඈ තුල දැවෙමින් තිබූ කෝපය ඔහු දුටුවේය. මේ නම් ආගමික වෛද්‍යවරයෙකු විය නොහැකි බව ඒ මොහොතේම ඔහු තේරුම් ගත්තේය. වුඩ්ස් වික්ෂිප්තව ඈන් දෙස බැලුවේය. ඒ බැල්ම වටහාගත් ඈන් හිස නමා කාමරයෙන් පිට වූයේය. මැම්පීලා කතෘ වාක්‍ය පෙන්වන ලෙසට පුවත්පත වුඩ්ස්ගේ මේසය දෙසට දැම්මාය. මේ පත්තරේ හුඟක් කාලෙක ඉඳන් කියවන නිසා ඔබ නරක මිනිහෙක් වෙන්න බෑ කියලා තේරුම් ගත්තා. ඇත්ත දෙයක් හැටියට මේ ගෙනාපු බොරුව දාපු එක ගැන මම වැඩි පුදුම වුණෙත් ඒ නිසයි. විනීත ලේඛකයෙකු මෙන් එයට පිළිතුරු දීමට නොහැකි වනසේ ඇය දුටු මොහොතේ ඇති වූ තිගැස්ම
ඔහු වෙතින් ඉවත්ව ගොස් තිබින. ඩොක්ටර් රම්පීල් ඔබ හරි. බෙල්ල ගහලා ගියත් කමක් නෑ කියලා මම සුදු ආධිපත්‍යයට විරුද්ධව කෙලින් හිටියා. ඒකේ තේරුම කළු ආධිපත්‍යයක් ගැන කතා කරන හැඟීම් වලට වහල් වුණ මිනිහෙකුට ලිහිල්ව සිටීමට කියලා හිතනවා නම් ඔබ ආවේ වැරදි මිනිහා ළඟට. බොහෝ සතුරන් තුළ අඩුම වශයෙන් තරමක් හෝ ගෞරවයක් ඇති කිරීමට සමත් වනසේ පහර දීමේ බලගතු ක්‍රමය එයයි. එසේ වුවද එම පිළිතුර මැම්පිලාට කිසිම බලපෑමක් කළේ නැත. ඇය සැලුනේද නැත. කළු ආධිපත්‍ය. ඇය කෑ ගැසුවාය. ස්වීට් අවශ්‍ය එක නෙමෙයි. පත්තරයට දාන්න කලින් කරුණු හොයලා බලන්නේ නැද්ද? ඔහේගේ මිස්ටර් බිකෝ දකුණු අප්‍රිකාවේ කළු වෛරයේ මහා ප්‍රාකාරයක් ගොඩනගනවා. මම මේ පුටුවේ ඉන්නතුරු ඔහුට විරුද්ධව සටන් කරනවා. ඔබ ඔය පුටුවේ ඉඳගෙන කරන්නේ ඔහුගේ කටට වචන දමන එක පමණයි. ඔහුට උත්තර දෙන්න බැරි බව ඔබ දන්නවා. ඔහු තහනමට ලක් වූ පුද්ගලයෙකු. හැබැයි මිස්ටර් බිකෝ එන්නේ මොකටද කියලා මම දන්නවා. ඒක මට විශ්වාසයි. මැම්පිලාගේ කතාවට හරස් කපමින් වුඩ්ස් කෝපෙන් කීවේය. අනිත් එක මම ඔහු කලාක් මෙන් ඇයද ඔහුගේ කතාව අතරමඟ නතර කළාය. ඔබේ විශ්වාසය වැරදි. ඔහුට ඔබ ළඟට එන්න බෑ. ඔබ ඒ කියන තරම් අවංක පත්තරකාරයෙක් නම් ඔබ ගිහින් ඔහුව හමු විය යුතුයි. මේ බලන්න. වුඩ්ස් කලබලෙන් මෙන් කිසිවක් කියන්නට ගොස් පසුව සංසුන් වූයේය. ගැහැණියක සමග කරන මේ වාදය කුමක්ද? අනෙක් අතට කළු ගැහැණියක් සමග ඔහු යලිත් ඇය දෙස බැලුවේය. ඇත්තෙන්ම ඇය සුන්දරය, බුද්ධිමත්ය. ඒ ගැන කිසිම සැකයක් නැත. කෝටිපති සුදු ගැහැණියක මෙන් ආඩම්බරය. ඔබ කොහේ ඉඳන්ද ආවේ? අන්තිමේදී ඔහු හිමිහිට ඇසුවේය. ඔහු ඇසුවේ උපන් ගම ගැන බව තේරුම්ගත් ඇය කටහඬ තරමක් අඩුකොට කතා කළාය. මෙහේ ඉඳන් දකුණු අප්‍රිකාවේ ඉඳන්. ඇය සමච්චලයට මෙන් සිනාසෙමින් කීවාය. නමුත් මගේ ගෝත්‍රයෙන් නටාල් වෛද්‍ය විද්‍යාලයට දුන් ශිෂ්‍යත්ව දෙකෙන් එකක් ලැබුණේ මට. ඈත අතීතයේ සිට මේ රටේ පැවතෙන්නන්ට ඔහෙලා දක්වන සුදු පීතෘ කරුණාවේ එක සංකේතයක් මම. රිටකින් ඇන්නක් මෙන් වෝඩ්ස්ට එය දැනින. මෙබඳුම ඇනුම් පදයක් කියන්නට අවශ්‍ය වුවත් සුසුමක් හෙළු ඔහු පුටුවේ හාන්සි වී පැන්සලය මේසය මතට දැම්මේය. අපේ සල්ලි නාස්ති නොවීම ගැන මට සන්තෝසයි. මැම්පිලා මදහසක් පෑවාය. ඇගේ කෝපේ තුරන් කරන්නට හැකිවන්නේ විශ්වාසයෙන් පමණය. මේසේ අසලින් ඉවත් වූ ඇය ඔහු දෙස නෙත්යොමාගෙනම පුටුවක හිඳගත්තාය. එක දිගටම ඔහු දෙස බලා සිටියාය. ඇයට අවශ්‍ය වූයේ වැරදි සහ අසාධාරණය යැයි ඇය පිළිගන්නා යමක් ලියූ ලේඛකයෙකු නොව මිනිසෙකු ලෙසට ඔහු මෙන ගැනීමටය. නිහඬතාවයේ බිඳීමට වුඩ්ස් උත්සාහ කළේද නැත. ඇය ඔහු පිළිබඳව සැබෑ තක්සේරුවක් ගැනීමට උත්සාහ දරන බව සැකයක් නැත. අවසානයේදී ඇය හිමිහිට කතා කළාය. මිස්ටර් වුඩ්ස්, ඔබ මෝඩෙක් නොවන බව මම දන්නවා. ඒත් ඔබ ඉන්නේ එක රාමුවක. තවමත් දකුණු අප්‍රිකාව බේරගන්න පුළුවන් ටික දෙනාගෙන් එක මිනිහෙක් ස්ටීව් බිකෝ. දැන් ඔහු කිංස් විලියම් ටවුන් වල ඉන්නවා. ඔහුට අවසර තියෙන්නේ ඒ පළාතේ ඉන්න විතරයි. ඔබ ඔහු හමු වෙන්න ඕනේ. ගිනි සිලුවක් මෙන් විහිදුණු ඇගේ කෝපය මෙන්ම ඈ තුල ඇති නිහඬ අවංකභාවයද වුඩ්ස්ගේ හදවතට තදින් කාවැදුනේය.